ධර්ම දානේ ලැබලා දෙන අය ඉක්මනින් නිවන් දකිනවා. එය ඇත්තන්ගේ මහවත සුඛාපටිපදා. අන් අයට ධර්මයේ දෙන අය ඉක්මනින් නිවන් දකිනවා. ඔබ අහලා තියෙනවා සන්තති ඇමතියා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුගුණ කිය ගියා. ඒ බුදුගුණ කිය යනකොට බන්දුම රජතුමා ඔහුට කරත් අශ්වයෙක් දුන්නා. අශ්වයා උඩ බුදුගුණ කිය ගියා. කරත්තයක් දුන්නා. කරත්තේ උඩ බුදුගුණ කිය ගියා. ඇතෙක් දුන්නා. ඇතා උඩ බුදුගුණ කිය ගියා. ඒ බණ කියපු කෙනා අපේ බුද්ධ ශාසනයේ සන්තති ඇමති ඇතා උඩම රහත් වුණා. එක බණ පදේ. අර බණ කියන්න පහසු හදපු කෙනාට මොකද උනේ? විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ බණ කියන්න අර වාහන දුන්න කෙනාට මොකද උනේ? එයා ඒ ජීවිතේම රහත් වුණා. බණ කියපු කෙනා බුද්ධ ශාසන 7ක් හිටියා. බණ කියන්න පහසු හදපු කෙනා ඒ බුද්ධ ශාසනයෙම රහත් වුණා. මේ ධර්මයේ දේශනා කරන තැනක් හදනවා කියන්නේ ඉක්මනින් නිවන් දකින්න උපකාර වෙන පින්බලය. මෙතන නෘත්‍ය නැහැ. මෙතන මියුසිකල් ෂෝ මේ වගේ හෝල් එක පවත්වන්නේ. දේශපාලන රැස්වීම් නැහැ. මෙතන බණ කියන තැන. පින් කරන තැන. ඒ නිසා කිටියෙන් කිව්වොත් එහෙම ඒකාන්තයෙන්ම නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත ප්‍රණීත අමා මහ නිවන පිණිසම හේතු වන පින්කමක් තමයි ධර්මශාලා කරවීම. ඒ නිසා මෙතෙක් මේ ධර්මශාලාවේ කටයුතු වලට සම්බන්ධ වෙච්ච අය මේ පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වෙන්න. ඒ නිසා පුළුවන් විදිහට ඔයාලා ඔක්කොම කොටස්කාරයන් බවට පත් වෙන්න. ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් අන්තර්ජාලයෙන් මේ ධර්මය අහන අය ගාල්ල මලෑගොඩ මහමෙවුනා භාවනා සපුට කතා කරලා පින් කැමති අය මේ උතුම් පින රැස් කරගන්න. ධර්මයේ ඈතක ඉඳලා අහන කෙනෙක් හරි මේ ගාල්ලේ ධම් සභා මණ්ඩපේ ලස්සන ධර්මශාලාවක්. ඇවිල්ලා වටපිට බලලා හිත පහදවා ගන්න බණහන්න කලින් හිත සැනසෙන ශාලාවක්. ඉතින් මෙහි කටයුතු නිමා කර ගැනීමට ඔය කාගේත් පුණ්‍ය චේතනාව පහළ කරත්වා කවුරුත් එකතු වෙත්වා කියන ආශිර්වාදය කරනවා. ඉතින් මට කරන්න පුළුවන් මේකේ ආනිසංසය කියන එක. මට පුළුවන් දේ මං කළා. ඔයාලට පුළුවන් දේ ඔයාලා කරන්න.